රකිමු භූමිය සදා චතුර සේනාවකි මේ පුංචි සල්දාදුවෝ ගිනීම වායු පාශාන බල ඇති අරුම පොඩි විරුවෝ පොඩි විරුවෝ පොඩ්ඩක් මං කියන දෙහන්න මන්න කියන්නේ ෆයර් ටීම් එක තමයි හොඳම. මොකද යාලගේ ටැලන්ට්ස් අපිට හිතන්නවත් බෑ. තියෙන හැම තරගයක්ම වගේ දිනන්න යාලා. නැද්ද මං කියන්නේ? මෙහෙමයි රි ෆයර් ටීම් එක නෙමෙයි ශක්තිමත්ම ටීම් එක. රොක් ටීම් එක තමයි ශක්තිමත්ම. එයාලා තමයි හැමදාම දිනන්නේ. ගල් විසික් කරන තරඟ තිබුණත්, ගල් තල්ලු කරන තරඟ තිබ්බත්, ගල් පෙරලන තරඟ තිබ්බත් අපි දිනනවා. ඔය කිව්වට ගල් කැටයක්වත් විසික් කරන්න පුළුවන් වෙන එකක් නෑ. මං ඔයාලට අලුතෙන් මතක් කරලා දෙන්න ඕනේ ඩයිස් ටීම් එක තමයි ශක්තිමත්ම කියලා. ඔයාලට අපේ බුද්ධියත් එක්ක හැප්පෙන්නවත් පුළුවන්ද? මොකුත් නොකිය හිටියනම් හොඳයි වගේ. අයියෝ මොනවද ඊකෝ? ඔයා දන්නවනේ ෆයර් ටීම් එක තමයි හොඳම කියලා. මොනවා වුණත් මගේ යාළුවෝ ටික තමයි හොඳම. ඔව් රිෆ්. ඔයාගේ හින ලෝකින් යාළුවෝ ටික මගේ හින ලෝකින් යාළුවන්ට වඩා ගොඩක් හොඳයි තමයි. හීන ලෝකේ? ඔයා කියන්නේ ගෝර්මිටි බොරුවක් කියලාද? එහෙනම් මොකටද අපි යාළගේ ටවර් එක හොයන්නේ? මොකද ඒක අපේ සම්ප්‍රදායක්. හැම ගෝමියන් කෙනෙකුටම ලොකු වෙනකොට යාළගේ දක්ෂතාවයන් අඳුන ගන්න ගෝර්මිටි බලකොටුවට යන්න වෙනවා. නපුර පරාද කරන්න ඒකෙන් ශක්තියක් ලැබෙනවා කියලා කතාවක් තියෙනවා. අනේ මන්ද ඔයාලට හිතෙන්නේ නැද්ද ඒක නිකන් සුරංගනා කතාවක් කියලා? පුංචි කොල්ලෙක් ඔයාලට කොහෙන්ද මෙච්චර හයියක් වොයිඩස්ගේ බලය ගැන කතා කරන්නේ? මම තමයි අඳුරු ලෝකේ ප්‍රධානියා. පැටලුණා වගේ. ඒරන් මෙන්න මෙහාට එනවා. හලෝ යාළුවනේ අහුණා නේද මගේ ගැටේට ඔයාලා? මං වොයිඩස් වගේ කතා කරද්දී ඔයාලා නිකන් පූස් පැටවු වගේ. මට නම් හිතා ගන්නත් බෑ. මං වගේ අයිස් එක්ක වැඩ කරන කෙනෙක් මේ වගේ ගින්දර එක්ක වැඩ කරන පඬිතෙක් එක්ක ඒ වගේම ගල් තමයි හොඳම කියලා හිතන් ඉන්න කෙනෙකුයි හුලකින් වැඩ ගන්න විහිළුකාරයෙකුයි කොහොම ගිහිල්ලා අර ටවර් එක හොයා ගන්නද කියලා. වැඩිය හිතන්න නැතුව කළොත් පුළුවන්. එන්න යන්න. සූර්යග්‍රහණ ඒත් මං ඒකට ලැස්ති නෑනේ. අනේ මොකද මේ වෙන්නේ? හොඳයි. තාමත් පළංගුවට ප්‍රශ්නයක් නැතුව ඉරේලිය වැටෙනවා. ඒත් තව මට කියන්න මේ මොකද සිද්ධ වෙන්නේ කියලා. තැන්ක්ස් ටවර්. නපුරට විරුද්ධව සටන් කරන්න පුරාණ නයිට්වරු නැවත එනවා. එයාලා පැමිණෙන දිනේ උදා වෙන්නේ හරියටම සූර්යග්‍රහණයක් තියෙන දවසේ. ඒ දවස උදා වුණාම හැම තැනම රජ කරන්නේ අඳුර විතරයි. ඩාකන්ස් අද තමයි මේ සූර්යග්‍රහණය තියෙන දවස. ඇති අන්තං මෙහෙම පැන ගන්න විදියක් හම්බුණා. ඉඳලා එපා වෙලා තිබුණේ අනේ. අපිට ඉස්සර හිටියා වගේම එළියට ගිහිල්ලා ගොඩක් සතුටින් ඉන්න පුළුවන් වෙයි. සූර්යග්‍රහණයේ වෙලාවට ගොරමිටි ටවර් එකේ බලය අඩු වෙනවා. එතකොට පුළුවන් අපිට පාරක් හදන්න. එතකොට බලමු ඒගොල්ලෝ කොහොමද මගෙන් බේරෙන්නේ කියලා. ගිහිල්ලා මට එල්ස්ටාර් පලිඟුව ගෙනත් දෙනවා. ඒක තමයි අපේ මේ ලෝක දෙක අතර තියෙන එකම බාධාව. ඒක ගෙනාවට පස්සේ මං ඔය නයිට්ස්ලව විනාශ කරලා දානවා. මං ඒක අනිවාර්යෙන් කරනවා වොයිඩස් උතුමාණනේ. දැන් ළඟයිද? අපි කීයේ ඉඳලාද මෙහෙම දුවන්නේ? කවුරුත් ඒ කුළුණ හොයාගන්නේ නැහැ. ඒක නිකම්ම කතාවක් විතරයි. ඔයාලට තේරෙන්නේ නැද්ද? මං අහලා තිනවා සමහර ළමයි අවුරුදු ගාණක් කිය ටවර් එක හෙව්වා කියලා. හැබැයි ඉතින් එයාලට හොම්බෙලා නැහැ. මේ ඔයාලා ඒක දැක්කද? පොඩි විරුවෝ සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝදයි. පොඩි විරුවෝ වව් මං දැකලා නෑ මේ වගේ ලස්සන දෙයක් කවදාවත්. බලන්න මම මෙහෙම එකක් කවදාවත් දැකලා නැහැ. ඒකේ තියෙනවා තෝරාගත් අයට පමණයි ඇතුල් විය හැකි වන්නේ. මේක නම් බොරුවක්ද කොහෙද? යාළුවනේ අපි ඒක හොයාගත්තා. පලිඟු කුළුණ. පලිඟු කුළුණ. ඒක ඇත්තක්. ඒත් මේක ඇරෙන්නේ නෑනේ.
බෑ කිව්වේ කොයි ඇරුනේ? දැන් අපිට යන්නයි තියෙන්නේ. නේද? මෙතන තියෙන දේවල් මීට කලින් ඔයාලා කවුරු හරි දැකලා තියෙනවද? කවුද ඔයාලා? මොකටද ඔයාලා මෙහෙට ආවේ? තව මෙයාලව එළියට දාලා දොර වහන්න. තව මං ඔයාලට කිව්වේ මෙයාලව එළියට දාන්න කියලා. මේ තියෙන්නේ ගොර්මිටි බ්‍රේස්ලට් නේද? යාළුවනේ දැක්කද? මේ වයින් තමයි නයිට් ලව ගෙන්නන්නේ. ඔය කවුරුත් බ්‍රේස්ලට් වලට අත තියන්නේ නැහැ. අපි ඔයා කියන දේ අහන්නේ මොකටද කියන්නකෝ? මොකද මං තමයි එයොකි. මං තමයි මේ ආරක්ෂා කරන්නේ. මීට අවුරුදු ගානකට කලින් ගොර්මිට් නයිට්ස්ලා වොයිඩස්ව පරාද කරපු වෙලාවේ මේ පලිඟුව හදලා එයාලා වෙනම ලෝකෙක හිර කරලා දැම්මා. කවදා හරි දවසක මේ පලිඟුවට ඉරේලිය වැටුන් නැති වෙලාවක වොයිඩස් ආපහු පහර දෙයි. ඒ වගේ වෙලාවක උදව්වට නයිට්ස්ලව ගෙන්නන්න තමයි ඔය බ්‍රේස්ලට් හදලා තියෙන්නේ. එතකොට මගේ වැඩේ තමයි ඔය බ්‍රේස්ලට් ආරක්ෂා කරන එක. ඔහොම ඉන්න. මොකද වෙන්නේ මේකට ආයේ එළිය වැටෙන්නේ නැතුව ගියොත් එහෙම? වැරදිලාවත් එහෙම වුණොත් නෑ එපා. සූර්යග්‍රහණය. දැන් තමයි වෙලාව. අද අපි දිනන්න යන්නේ. යනවා. ගිහිල්ලා මට ඒ පලිඟු අරගෙන එනවා. අනාවැකිය වැරදුනොත් මට පුළුවන් ගොර්මිටි නයිට්ස් ලව සදාටම ඉවරයක් කරලා දාන්න. ඔයාලා දැන් යන්න. අනාවැකිය හැටියට බ්‍රේස්ලට් පළඳින්න ඕනේ දැන් එයි. මට ඒ එන අයට මේ ගැන උගන්වන්න තියෙනවා.